එක්තරා බ්‍රහ්මණෙක් මගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා මට නිදහස් හිතෙන් මැරෙන්න බණපදයක් කියන්නකෝ කියලා. බ්‍රාහ්මණය එහෙනම් එකම එක බණපදයක් හිතන්න අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියලා හිතන්නකව නිදහසේ මැරෙන්න නම්. මේ බ්‍රාහ්මණය උදේ පාන්දර නැගිට ගමන් හැම දෙයක්ම අනිත්‍යයි කියලා සිහි කරනවා. රාත්‍රියේ නිදා ගන්නකොට හැම දෙයක්ම අනිත්‍යයි කියලා සිහි කරනවා. ඊට පස්සේ ඔහොම ඉඳන් ගෙදර නෝන හරි ආදරෙයි. ගෙදර කිව්වා ස්වාමී ඕන බත්තික උයලා බෙදලා තියනවා. මම බැද්දට ගිහිල්ලා දර ටිකක් යන්න එන්න. ඔයා කන්න හොඳේ කියලා ගියා. කෑම කාලා හේනට යන්න ලෑත් වෙනකොට කෑ ගහගෙන මිනිස්සු ටිකක් මිනිහන් කුස්සගෙන ආවා. අර බැද්දට ගිය නෝනට සර්පෙද්දට කළා. ප්‍රිය සොඳුරිය මිය ගිහිල්ලා. දරගේන්ද කියලා ගියේ මිනිහක් කරන් ආවේ. එතකොට හිතුණා අර සොඳුරු ශ්‍රමණයන් වහන්සේ යමක් වදාළ දෙයක් ඇත්තක්මයි. මොකද්ද? අනිත්‍යයි. අනිත්‍යයි කියලා හිතන මට අඬන්න කඳුලක් ආවේ නැහැ කියලා. කොච්චර අනිත්‍යයිද මේක කියලා. මට පුතාලා 4 දෙනෙක් හිටියා. අම්මගේ වගකීම් තාත්තගේ වගකීම් ඔක්කොම මම දරන්න ඕන. ගමට වසංගතයක් ආවා. දරුවෝ 4 දෙනාම මැරුණා මට උණ හැදුන්නේ නැහැ. එක එක දරුවාව මා දමලා යද්දී අනිත්‍යයි කියන්නේ ඇත්තක් නේ කියලා හිතුණා කියලා. ඒ අනිත්‍යයි කියලා සිහි කරද්දී මගේ හදවත hina වුණා. අඬන්න කඳුලක් ආවේ නැහැ කියලා. ඒ සාරිපුත්තයන් වහන්සේ සොඳුරුම දහමක් නෙවදාලේ. 6 දිනක් හිටපු ගෙදර මං තනි වුණා. යසස පිරිවර කියන එක හැමදාම තියෙන්නේ නැහැ කියලා හිතනකොට අනිත්‍යයි කියන එක දකිනකොට හදවත hina වුණා. 6 දිනකට උයපු බත් මුට්ටියේ බත්පතක් උයනකොට අනිත්‍යයි කියලා දකිනකොට හදවත hina වුණා. උදේ නැගිටවන්න කවුරුත් නැතිව තනියෙන් නැගිටලා හේනට තනියෙන් යනකොට අනිත්‍යයි කියලා දැකලා මගේ හදවත hina වුණා. එකපාරව මමත් ලෙඩ වුණා. කාත් කවුරුවත් නැති ගෙදර මං තනි වුණා. තනිවීම මා කරා පැමිණියා. ඇවිදීම මා අතහැර ගියා. අනිත්‍යයි කියලා මගේ හදවත hina වුණා. බත් උයා ගන්න බෑ. නැගිට ගන්න බෑ. බඩගින්න ආවා. ආහාරය මා අතහැර ගියා. බඩගින්න මා කරා පැමිණියා. අනිත්‍යයි කියලා හදවත hina වුණා. අවසාන හුස්ම ටික හිර වෙලා පපුවට එනකොට උපන්දා සිට ආශ්වාස කරපු ප්‍රාශ්වාස කරපු හුලන් ටිකත් මාව අතහැර යනවා. අනිත්‍යයි කියලා මගේ හදවත hina වෙලාම මැරුණා. අද දිව්‍යයන් අතර ඉන්නවා. සිනහා වෙච්ච මොහොන. අනිත්‍ය ගිරාවය දිව් විමනේ පැතිරිලා තියෙනවා. ඒ දිව්‍ය රාජයා කතා කරන්න ගත්තු අනිත්‍ය ගැනමයි කියන්නේ. මූණ පුරා සිනහව පැතිරිලා හැම දෙයකම අනිත්‍ය දකිනවා. මගපල්ලාභී උත්තමයෝ. ඒකයි කියන්නේ දිව්‍ය ලෝකෙත් මග හැරුණොත් මොකවත් නැහැ.